අද අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ හරි ලස්සන ගමනක් දවස් 2ක. යන ගමන් මගදී අපි චුට්ටක් නතර වුණා NLDB එකකින්. ඉතින් අපි මෙතන චුට්ටක් රෙස්ට් කරලා දැන් යන්න තමයි හදන්නේ පුදුම තරම් ලස්සන පැත්තකට. අපි දැන් මේ ආවේ අපේ ලන්ච් එක ගන්න තැනට. අපි ආවේ තඹුල්ලේ ගිමන්හල හොටෙල් එකට. මෙතන හරිම නිදහස් තැනක් වගේම කෑමත් හරිම රසට තිබුණා. ලන්ච් එකත් අරගෙන දැන් මේ යන්නේ මම යන්න ආසාවෙන් බලන් හිටපු ගමනක්. ඒ තමා හබරන සෆාරි ටුවර්. අපි ඉතින් දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් පැය 2ක ගමනක් මේ අය අපිව මේ හබරන කැලේ ඇතුළටම එක්කරගෙන යනවා. එහෙනම් අපි ගිහින් බලමු නේද? සුන්සුන්ද කැලේ ඒත මොකදේ සුවා රාගයේ චන්ද්‍රයන් රන්දු කිරුවා මං කෙසේ කොයිලසේ මුමුණා මේ ශෝක ගීතේ කවුරුවත් තන්නේ නෑ දැන් මේ මං ඉන්න හිරේ. ඉතින් මේ වගේ හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට හම්බුනේ. ඒ වගේම මං හිතනවා මගේ චූටි දුවටත් මේක හරි ලස්සන මතකයක් වෙයි කියලා. ඉතින් දැන් අපි මේ ආවේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට. අද අපි නතර වෙන්නේ තඹුල්ලේ තියෙන ලස්සනම හොටෙල් එක අමායා ලේක් රිසෝට්. මං ඉතින් අද උදෙන්ම චුට්ටක් නැගිටලා මං ආසම විදිය කොෆි එකකුත් හදාගෙන චුට්ටක් තනියම ඉන්න තමයි මේ හදන්නේ. සුන්සුන්ද කැලේ ඒත මොකදේ සුවා රාගයේ චන්ද්‍ර හැඟුමන් රන්දු කිරුවා මං කෙසේ කොයිලසේ මුමුණා මේ. ඉතින් අපි චුට්ටක් දවල් වෙනකම් එහෙමම ඉඳලා අපි දැන් යන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපේ රූම් එකේ ඉඳලා චුට්ට දුරක් අපිට යන්න වෙනවා. ඉතින් මේ යන අතරමඟ තියෙන පාර මාරම ලස්සනයි. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි තුන්දෙනා ආවා මේ හොටෙල් එකේ තියෙන ලස්සනම ඒරියා එකට. ඔයාලටත් මේ පේනවා වගේ මේ තැන හරිම නිදහස්, හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි චුට්ට වෙලාවක් එහෙමම ඉඳලා
පූල් එකට ආවා චූටි දුවත් එක්ක පූල් එකේ එන්ජොයි කරන්න. ඉතින් මේ ඔයාලටත් පේනවා වගේ අපේ චූටි දුව පූල් ටයිම් එක ගොඩක් එන්ජොයි කළා. එයා හරිම සතුටින් තමයි මේ ටයිම් එක ගත කළේ. අපි චෙක්අවුට් වෙන්න කලින් ආයෙමත් මේ තැනට ඇත්තටම හරිම ආස හිතෙන දාලා යන ලෝභ හිතෙන තැනක් වගේ තමයි මේ තැන මගේ හිතට දැනුනේ. ඉතින් මේ ගෙවුණු දවස් දෙක මගේ මේ පුංචි පවුලත් එක්ක ලස්සන මතක ගොඩක් එකතු කරගෙන අපි ආයෙමත් ආවා.